මොකද බං කලේ ෆිල්ම් එක හොඳම කෑල්ල අනේ අම්මේ බොරු කාරියක් වෙන්න එපා ඇයි මතකයි මට අද වගේම තව එක දවසක් මීට මාස දෙකයි දින 10යි එදා වැහි දවසක් ඉතින් ඔය ෆිල්ම් එක පෙන්නුවා ඒක අම්මා බැලුවා හරි හරි බං ඉතින් එකම ෆිල්ම් එක දෙපාරක් බැලුවා එකනේ මොකද වෙන්නේ චූටි ඉක්මනට කඩේට ගිහලා වරෙන් රැට යන්න තරම් වෙනවා අපේ අම්මා මෙහෙ ඉන්නකම් පොඩ්ඩක් නිකන් ඉන්න බෑ මොකක් හරි වැඩක් කියනවා ඔබ හිතුවේ ඔය පස්ස ජාතික වස්තුවක් කියලාද ඔහොම ඇඳගෙන යන්න ඈ මොලියම් කඩේට යන හරියට දුමක් ඇඳන් වරෙන් යේ තමා මට බෑ මේ මම රන්මල් ජයකොඩිගේ නංගි හරිද හරියට ඇඳුමක් අඳින්න නැතුව මේ ගෙදරින් එළියට අඩියක් තියන්න එපා මේ පොඩක් ඉන්න උඹාර ලුණු මන්න ටේප් එක අරගෙන නෙමෙයිද යන්න හැදුවේ ඒකත් අරගෙන ගෙදරින් එළියට ඵලයක් මේ චූටි ඔයා ගයියාගේ ෂෝ එක බලන්න යන්න හෙට ටිකට් දානවා කියලා කිව්වා නේද අනේ මේ සල්ලි අරගෙන මට ටිකට් එකක් බුක් කරනවා අම්මා කිව්වා නේද ජොසියාට සයිකෝ කියලා හැබැයි මිනිහට මාව හොඳට තේරෙනවා උඹ කොහොමද එහෙම කියන්නේ ඊයේ මායිටානියා එළියට ගිය වෙලාවේ මගේ ෆෝන් එක බැටරි බහලා ඕෆ් වුණා ඉතින් මම ටානියාගේ ෆෝන් එකෙන් ජොසියාට කෝල් එකක් ගත්තා එක රින් එකෙන් මම ආන්සර් කළා හෙලෝ බබා ඔයාට කොහොමද කියලා ඇහුවනේ ඈ මං හිතන්නේ මිනිහට මම කෝල් කරන්න කියලා දැනිලා අනේ බං ඌ හිතුවේ ටානියා කියලාම තමයි දැන් කොල්ලෙට්ට ඊස් පහයි නෝතුනකුයි ඇති ගෙල්ලේ දාගන්න පොඩ්ඩක් සයිකෝ